සීගිරිය කාශ්‍යපගේ නිර්මාණයක්ද? රාවණගේ රහසක්ද? ඉතිහාසය කියන්නේ එක පැත්තක් විතරයි. කතන්දර, පුරාවෘත්ත, පරම්පරාවෙන් පැවති ගැඹුරු රහස් ඒවා තවමත් ලෝකයට හෙළි වෙලා නැහැ. රාවණ රජුගේ ආලකමන්දාවද? ගොඩක් ගවේෂකයන් විශ්වාස කරන විදිහට සීගිරිය කියන්නේ කාශ්‍යපට වඩා දහස් ගණනක් අවුරුදු පැරණි මහා රාවණ රජු භාවිතා කළ රහස් වලකොටුවක් සහ මාලිගාවක්. එහෙනම් කාශ්‍යප රජු කලේ තිබ්බ දෙයක් විසකර කරපු එක විතරක්ද? දඬු මොනරයේ ගුවන් තොටුපොළ සීගිරිය මුදුනේ තියල ඒ පුදුමාකාර සමතල බිම ඒක සාමාන්‍ය මාලිගා ව්‍යුහයක් සඳහාමද? නැත්නම් රාවණ රජුගේ දඬු මොනරයේ ගොඩ බස්වන්න සකස් කළේ පෞරාණික ලෑන්ඩින් ප්ලැට්ෆෝර්ම් එකක්ද? සිවගිරිය ශිව දෙවියන්ගේ පර්වතය? රාවණ රජු ශිව දෙවියන්ගේ භක්තිමත් අනුගාමියෙක්. සීගිරිය මුනින්ම හැඳින්වුණේ සිවගිරිය නමින් කියන මතයක් තියෙනවා. මේ පර්වතයේ පිටුපස තියෙන ඒ අභූත බලයේ පිටුපස ඇත්තේ ආධ්‍යාත්මික රහසක්ද? නොවිසඳුණු ජල තාක්ෂණය සහ රහස් උමං, එන්ජිනියරිං මාවල, අදටත් විද්‍යාඥයන් පුදුම කරවන ගල මුදුනට ජලය ගෙන ගිය පද්ධතිය, සීක්‍රට් ටනල්ස්, සීගිරිය සිට රීතිගල දක්වා විහිදෙන රහස් උමන් මාර්ග තවමත් සම්පූර්ණයෙන් ගවේෂණය කර නැහැ. ඔබ මොකද හිතන්නේ? සීගිරිය කියන්නේ හුදෙක් ගලක් නෙවෙයි. ඒක අපේ හෙළ අතීතයේ තවමත් සම්පූර්ණයෙන් හෙළි නොවුණු තාක්ෂණික, ආධ්‍යාත්මික යුද රහස් ගබඩාවක්. ඔබ හිතන්නේ සීගිරිය ඇතුලේ තවමත් රාවණ රජුගේ රහස් සැඟවිලා ඇති කියලාද? ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න.